තුලනාත්මක අධ්‍යයන ප්‍රවේශයත් එක්ක මම කතා කරන්නේ. දැන් අපිට මේ තුලනාත්මක අධ්‍යයන ප්‍රවේශයෙන් යම් කිසි කාරණයක් ගැන තුලනය කරන්න කියන්නේ ඇයි? අපිට ඒ පිළිබඳව අවබෝධයක් ලබා ගන්න පුළුවන්. දැන් අපි දැන් ලංකාව කියන රටයි, ඇමරිකාව කියන රටයි, අප්‍රිකාව කියන රටයි, අප්‍රිකාව කියන රටකුයි එකට අරගෙන තුලනාත්මකව මේ වගේ ස්වභාවය සංසන්දනය කරොත් අපි හිතමු සමාජ විද්‍යාත්මකව මේ කියන සංස්කෘති පිළිබඳ අධ්‍යයනය කරනවා කියලා. අපිට අනිවාර්යයෙන්ම පැහැදිලි වෙනවා මේ රටවල තියෙන සංස්කෘති එකකට එකක් සමාන නෑ, මේවා වෙනස් කියන එක අපිට පැහැදිලි වෙනවා අනිවාර්යයෙන්. ඇමරිකාවේ මිනිස්සු ජීවත් වෙන දෙන්නේ මේ ලංකාවේ මිනිස්සු ජීවත් වෙන්නේ. ලංකාවේ මිනිස්සු ජීවත් වෙන දෙන්නේ මේ ඉන්දියාවේ මිනිස්සු ජීවත් වෙන්නේ. ඉන්දියාවේ මිනිස්සු ජීවත් වෙන දෙන්නේ මේ අප්‍රිකාවේ මිනිස්සු ජීවත් වෙන්නේ. මේක එකට එකක් වෙනස්ම ධාරා තුනක්. තුන හතරක් රටවල තියෙන වෙනස් කරනවා. දැන් අපිට පුළුවන් ද එකපාරට ඇමරිකාවේ ක්‍රමයක් හරි යුරෝපයේ ක්‍රමයක් හරි මේ රටට ආදේශ කරන්න? ඒක කරන්න බෑ. ඇයි? මේක යන සංස්කෘතික රටාවක් තියෙනවා. කෙනෙක්ට හිතුනහම මේක තමයි දැන් කරන්න ඕනේ කියලා එකපාරට ගිහිල්ලා දානවා නීතිය මොකක් කරන්නද? කොණ්ඩ කපන්න බෑ, දවුල් කපන්න බෑ. ළමයි ඉස්සරහට මොනවද කතා කරන්න බෑ, දඬුවම් දෙන්න බෑ. එහෙම දැම්මොත් ඉරිය දානවා. මාර නීතියක් කියනවා. දැන් ඇත්තටම අපි බලාපොරොත්තුනේ රටක් එහෙම යන පාරක් නෙමෙයි. හරිද? මේ ඉඩවැටලා තිබුණේ සමාජයේ. මිනි මරා ගන්න හොරකම් කරන ඒක නවත්තන්න අපිට මේක පාලනය කරගන්න පුළුවන් විදියක් අපි හැදුවා. අපි බලාපොරොත්තුනේ හැබැයි නිර්මාණය වෙන්නේ වෙන දෙයක්. ඒක තාම අශිෂ්ට ස්වභාවයක්. මම නම් මෙලින්ම කතා කරනවා මේ මෑත කාලේ පාර්ලිමේන්තුවක සම්මත කරපු අශිෂ්ටම පනතක් තමයි ඒක. අශිෂ්ටයි ඒ පනත. එහෙම වුණේ අපේ රටේ තියෙන ඕනතරම් පාසල් විද්‍යාගාර නැති. අපේ රටේ තියෙන ඕනතරම් පාසල් සංගීත කාමරයක් නැති. අපේ රටේ තියෙන ඕනතරම් නර්තන මේ රූම් එකක් නැති. හරියම ටොයිලට් පාස් ගන්න නැති. හරියට ශ්‍රී ලංකාවේ ග්‍රවුන්ඩ් එකක් නැති පාසල් ඕනතරම් තියෙනවා. ඒවා එකක්වත් හරියට වතුර ටිකක් නැති පාසල්, වතුර ටැංකියක් නැති පාසල්, ලිනක් නැති පාසල් ඕනතරම් තියෙනවා. ඒවා එහෙම තියෙද්දි ඒවා නෙමෙයි බැලුවේ. මොකද්ද? ගුරුවරයා සහ ශිෂ්‍යයා අතර සම්බන්ධය මොකද කරන්නේ? හරි? ඔයගොල්ලන්ගේ සමාජයේ කතාව යනවනේ ඉස්කෝලේ. දැන් ඕන විදිහට කොණ්ඩේ වවන්න ඉන්න පුළුවන්. ඇයි? බලන්නේ නැහැ මේ. මුනුර බලන්නේ. බලන්න බෑනේ. බලුවොත් ඉරේ. මේ හරි දේ සහ වැරදි දේ තෝරගන්න ළමයින්ට හැකියාව තියෙනවා නම් ළමයින්ට ගුරුවරයෙක් අවශ්‍ය වෙන්නේම නැහැ. ඒවත් අම්මලා තාත්තලාට 100% හරි දේ සහ වැරදි දේ කියලා දෙන්න පුළුවන් නම් අම්මලා තාත්තලා දරුවන්ව ඉස්කෝලේ ඉවන්න ඕනේ නැහැ. දැන් ඕක මම අහගෙන හිටියා කියනවා මේ කවුරු කියනවට විනය හදන්න ඕනේ නැහැ, හැදෙන්න ඕනේ නැහැ. විනය හැදෙනවා නම් සොයන් විනයක් විදිහට හැදෙන්න ඕනේ. තමන්ම හදාගන්න ඕනේ විනය. ඉතින් මම අහන්නේ තමන්ම විනය හදාගන්න පුළුවන් නම් ඒ ළමයා ඒ ඉස්කෝලේට එවන්නේ. තමන් විනය හදාගෙන ඉන්නකො විතර පොඩ්ඩක් අරගත්ත කියවගත්ත විභාගෙක පාස් වුණා. කාටවත් ප්‍රශ්න නැහැ නේ. තමන්ට ඒක කරගන්න පුළුවන් නම් ඉස්කෝලේ අවශ්‍ය නැහැ. ඕනේ. අපි යන්නේ ඉස්කෝලේ කොණ්ඩ කප කප ඉන්නේ. අපි යන්නේ ඉස්කෝලේක කොණ්ඩ කප කප ඉන්නේ නෙමෙයි. හැබැයි පාසලක තියෙන පද්ධතියට ගැලපෙන්න තියෙන කෙනෙක් එනවා නම් ඒක හසුරුවන්න ඕනේ. දැන් හිතන්නකෝ අපේ ඉස්කෝලවල සමහර ඉස්කෝලවල දුම්කල ගේනවා. හොරෙන් තව ඒවා ගේනවා. සිගරට් බීඩි එකකට ගේනවා. හැබැයි ඔය යන්තම් හරි ඔහොම අල්ලගෙන කන්ට්‍රෝල් කරගෙන ඉන්නේ කවුද? ඔක ගේන්න එපා. අවුත් මෙහෙම කරනවා. අවුෙන් තියන්න එපා කියලා කන්ට්‍රෝල් කරන් ඉන්නේ කවුද? ගුරුවරුනේ. නැත්තම් ළමයි මේ ලංකාවේ මිනිස්සුන්ට යෞවන වයස නොතිබිච්ච මිනිස්සු නෙමෙයි. යෞවනයෝ ඇප්පෙහියන්ට ආසයි. ඕකට ඇප්පෙහින ඕන දෙයක්. ගුරුවරුනේ මේ වැඩි අල්ලන් ඉන්නේ. ගුරුවරයානේ දුම්කල කියනවා කියලා ටොයිලට් එකේ ගිහලා දුම්කල කරනවා කියලා හොයද්දි මේ කවුරුත් නෙමෙයි. ගුරුවරු තමයි මේ වැඩි අල්ලන් ඉන්නේ කන්ට්‍රෝල් කරගෙන. නැත්තම් මොනව වෙන්නේ? එහෙම උනේ නැත්තම් මොකද වෙන්නේ? හිතන්න.
එහෙම නොවුනා නම් මොකද වෙන්නේ? ඊළඟට. හැම පාසලකම ඔය මැමි උඩ වැටවල් ගානේ බීඩි ගඟ සිගරට් බිබී තුංගල කකා කෙල කකා විට කකා කසිපු බිබී ගංජා කකා කුඩු කකා තමයි ඉන්නේ. එයි බලන්නේ නේ ඒක කරවන්න මේ හදන්නේ අපිට. ඒපා අපිට අපි ගුණ වලදී අපිට කියන අපි කරන්නේ වෘත්තියක් නෙමෙයි සේවයක්. වෘත්තියක් නම් අපේ සියලු රාජකාරී එකමාරට ඉවරයි. අතහමාර නම් එකමාර වෙනකම් විතරයි අපේ සියලු රාජකාරී තියෙන්නේ. එතනින් එහාට ඉවරයි. එතකොට ළමයි අසනීප වුණාම උදේට කලන්ත හැදලා වැටුණාම ටීචර්ස්ලා තමන්ගේ කෑම එක දෙනවා ළමයින්ට. හරි. ටීචර්ස්ලා තමන්ගේ කෑම එක දෙනවා ඒ ළමයාට. කන්න කියලා තමන්ගේ කෑම එක. ළමයි අසනීප වුණාම ගුරුවරු 3-4 දෙනෙක් හොස්පිටල් එකට යනවා ළමයාව. ටීචර්ස්ලා නවතිනවා ළමයි ගාව. ඒක අම්මලා තාත්තලා හොයන්න හම්බෙන්නේ නැහැ නේ. ඒ වගේ නම් ඇත්තට මේ අපේ රාජකාරී අදාළ දේවල් නෙමෙයි. මේ විදියට ගියාම වෙන්නේ ඉස්සරහට නාගදීදී කමන්නේ කාලන්ත හැදෙන්නවද අම්ම සනීප වෙනවා අපිට ප්‍රශ්නයක් නෑ අපි ඉන්නේ වෘත්තියක් කරන්න ඔයා බලා ගන්න නේද කවුරුහරි කාලන්ත වල ඉස්තිකාරයක් කරනවද මම යනවද අපි දන්නේ එදට මම කොල්ලක් දෙන්නම් නැත්නම් දානමය වුණ කතා කරමු ඒක කියන්නේ කිව්වා වෙනදානේ නෑ අන්නේ ගුරුවරයා තමයි නාගදීදී නිර්මාණය කරන්න මේ පාඩ දෙක පුළුවන් වෙන්නේ හරි භයානකයි. ඒවා හරි භයානකයි. සෙල්ලම් නෙමෙයි. ඔය කියනනම් වල නීති කියනවල හරියන්නේ නැහැ. අදුතරමේ මේ නීති කියනවා නම් අවුරුදු 10ක් පාසලක ඉඳලා බලන්න. ඊයස් කියලා 16න් පස්සේ ලිංගික ජීවිතයක් ගත කරන්න පුළුවන් ඕන කියලා ගැටලුවක් නැහැ. මම ගැටලුවක් ඉන්නේ නැහැ. එහෙම වුණොත් මොකද වෙන්නේ? එහෙම වුණොත් මොකද වෙන්නේ? අපි දන්නවා අපේ පාසල් වල තත්ත්වය. ළමයි මොනවා කරන්නේ? හැමදාම මුරකුපියේ පාසලේ ගේට්ටු ගාව මුරකුපියේ පොණ්ඩක් වෙනලා කියනවා. එහෙම තත්ත්වයක් වෙනවා නාග. රටේ. මේ විදිහට කියනවා. අයි මුකුත් කියන්න බෑ. අපේ ඉන්න කෙල්ලකොල්ල ඉස්කෝලේ හනිමුන් යනවා. කතා දෙන්නේ. වතු සමය ගත කරයි. මේ නීති මේ විදිහට කියනවා. මොකද කියන්නේ? පාඩම් දින නාම පදේ තනිකරම සමහර වෙලාවට මම දැක්කා මේ කතාවත් එක්ක කෝච් එක මාරුත් අපි හිතනවා දැන් දිනු සමාජයකට යන්නේ එහෙමයි. දැන් දිනු සමාජය කියන්නේ ඔය හොඳවාගේ පොතේ ඉස්කෝලේ ඇවිල්ලා කුඩුකහ බීඩිකහ වෙන්නේ දිනු සමාජය. අපේ මොකද කියවුව මොකද කරන්නේ? ඊළඟට අශ්ව නොකරේ නේද? ඒගොල්ලෝ ඉස්කෝලේ නොකරේ. යුද්ධේ අයි නහන ඔයගොල්ලෝ පරිම ඇයි ඔයගොල්ලෝට එහෙම විද්‍යා ශික්ෂණයක් ඇති කරගෙන ඉන්නවා නෑ නෝ ඒක බෑ මොකද කරන්නේ ඔයගොල්ලෝ ජීවිත පරිඥානය තියෙන මිනිස්සු නෙවෙයි ජීවිත පරිඥානය තියෙන මේ ගුරු ඒක අඩුයි හරිද යම් කිසි ප්‍රමාණයකට ප්‍රාමාණිකව ඒගොල්ලන්ට පුළුවන් නේ තීරුම් කරන්න දෙයක් ඇපල් ගෙඩියක් කුණු වෙච්ච ඇපල් ගෙඩියක් ගාව තව කුණු වෙච්ච ඇපල් ගෙඩියක් තිබ්බොත් මොකද වෙන්නේ අර ඇපල් ගෙඩිය ඉක්මනට කුණු වෙනවා යම් කිසි ශිෂ්‍ය සම්පන්න නොවන වැඩ කරන ළමයි ඉස්කෝලේට ආපුවාම ඒ ළමයව කන්ට්‍රෝල් කරන්නේයි අනිත් කට්ටියත් ඒ අශිෂ්ට භාවයට පත් වෙගෙන බයෙන් නැතුව ඉන්න බා කියලා නවත්තන්න පුළුවන්. ඉගෙන ගැනීම ඇති හැමෝටම තියෙනවා. නවත්තන්න බෑ හැබැයි පොඩ්ඩක් යාව කන්ට්‍රෝල් කරගන්න ඕනේ. මේ කන්ට්‍රෝල් කර ගැනීමට තියෙන හැකියාව තමයි ගුරුවරයෙක්ගෙන් ඔය ගලවන්නේ. කොහොම ගලවපුවාම වෙන්නේ මොකද්ද? රාජ්‍ය පාසල් වල ජීවත් වෙන යාන්ත්‍රණය සම්පූර්ණයෙන්ම රාජ්‍ය පාසල් වල ළමයි තනිකර විකෘති බවට පත් වෙනවා. තනිකර විකෘති කොණ්ඩවවාන ඔය අශිෂ්ට විදියට ඇයි ඉස්කෝල වල. අශීලාචාර විදිහට හැසිරෙන්නේ. කොණ්ඩවවාන. හරි කොණ්ඩවවාන හරි මොනවා හරි කරේ. ඉතින් ගෑනු ළමයි මිනි ගවුම් එකක් ඉස්කෝලේ යනවා. චූට්ටක්. එහෙම මොකද? කිසිම ශිෂ්ටත්වයක් සමාජයේ අපිට පේන්නේ. එහෙම වුණාම ළමයි ඉස්කෝලේ තේ මතු සමයක් ගන්න කරන්නේ මොකද වෙන්නේ? අර භෞතික සමාජවල තිබිච්ච විදිහ අශිෂ්ට භාවයන් අපේ සමාජයේ අපූර්වට හැදෙයි තව අවුරුදු 5ක් යනවා. ඇත්තටම මේවට ගුරුන් කතා කරන්න ඕනේ නැහැ. ඒ කියන අපිට කරන්න තියෙන්නේ අපිට ටිකමාරෙන් පස්සේ ඒක වදාළම නැහැ. ඒක අපි ඉස්කෝලේ ඉස්තින කාලේ මොකද වෙන්නේ? ටිකමාරෙන් පස්සේ නෙමෙයි අපි ඉන්න රැය 12 වෙනවා.
ඉතලා කිලෝමීටර් 30ක් ආපහු වාහන වල එන්න ඕනේ 30 මම නම්. මේ යන විදිහට නේ. මම හිතම කරගන්න කියලා සෙවන්ගේ තියෙනවනේ මොකද? කරගන්න කියලා නිකන් ඉන්න පුළුවන්. ඇයි? නේද? මේ වගේ අශිෂ්ට නීති සම්පාදනය කරන්න බැරි අපි මේ රාජ්‍ය වෙනසක් බලාපොරොත්තු වෙන්නේ. ගාම අශිෂ්ටයි එක ගුරුවරේ විදිහට ගාම කරවන්න ඒ වගේ නිතියක්. ඒවා වෙන්න ඕනේ දේවල් නෙමෙයි. සමාජය පිරිසිදු කරන පිරිසිදු කරන එක එක්කෙනාට හිතන්න පුළුවන් අපි මේක කියලා. ඇයි නෑ ඒක බවදා අපේ සමාජ ස්වභාවය සමාජ අනිපත් ගහන ඔය දක්ෂ ගායිකාවක් වන්නේ කෙසේද මොකක්ද නිලන්ම කොහොමද නැහැ ඉස්කෝලේ ගායිකා ඒකට නිලන්ම බලහත්කාර නිලන්ම කන්නන්නේ මේ ඉස්කෝලේ නිලන්ම මොකටද බලහත්කාරයෙන් ගන්න අච්චර දේවල් එපා නම් අච්චර දේවල් කන්ට්‍රෝල් කරනවා එපා කියනවා නම් ඒවට හිල් ගන්න එපා කියනවා මොකටද නිලන්ම ඇඳුමක් තිබුණා මෙතන නිල ඕනේ හිතන්නකෝ ඔයගොල්ලෝ මේ ගුරුවරු විදියට කණ්ණාඩි දාගෙන කරා උදාගෙන ලොකු ටැටු එකක් දාගෙන ෂෝට් එකක් ගන්න ඉස්කෝලේ ආවොත් ඔයගොල්ලෝ අපේ ඉගෙන ගන්නේ හා ඉතින් කරි මොකක් කරි ඉගෙන නරක කමන්නේ අපි කියන දේ අහයිද ඔයගොල්ලන්ට වඩා මේක ඇත්තටම කතා කරන්නේ ඔයගොල්ලන්ට නෙමෙයි ඔයගොල්ලන්ගේ අනාගතේට ඔයගොල්ලන්ගේ අනාගතවලට පිරිහිච්ච රාජ්‍ය පාසල් පද්ධතියක් තියෙනකොට ඔයගොල්ලෝ කවදාවත් try කරන්නේ නැහැ. ඒ රාජ්‍ය පාසල් පද්ධතියට ඔයගොල්ලන්ගේ ධර්මයක් දාන්න. හරිද? ඔයගොල්ලන්ට ඊට වඩා පෙනේ අපූර්වට ජාත්‍යන්තර පාසල් වල හොඳට හැදියාවක් විනයක් ඇතුළු ඉන්න ළමයි. ඒක ඔයගොල්ලෝ හැමතිස්සෙම try කරයි. මොන කරන්නද? අර ජාත්‍යන්තර පාසලක් තමන්ගේ දරුවට තෝරගන්න. ඕක තමයි මේ යන පාරේ අවසාන අවස්ථාව රාජ්‍ය පාසල් පද්ධතිය අකල් මරණය කිරීම.